මේ ප්‍රකාශය කරන්නේ සෑහෙන කාලයක් ඉවසන් ඉඳලා බැරිම තැන ඒ කියන්නේ අවශ්‍ය නැහැ. නමුත් මොකද මම එහෙම කවදාවත් එහෙම දේවල් කතා කරන්නේ නැහැ. මේ ෆීල්ඩ් එකේ හැටි මිනිස්සුන්ගේ කැපිලි අපිට වෙනස් කරන්න බෑ. නමුත් මම දැක්ක ජින්ජර් පෝස්ට් එකක් දාලා තියෙනවා ෆ්ලෑෂ් බෑක් රොෂාන් ෆර්නෑන්ඩෝ ගැන. ඔහු මෙන්න මෙහෙම පුද්ගලෙක් කියලා. ඒක ඇත්ත සාතික ඇත්ත. ඔක අද ඊයේ නෙමෙයි මට කරන්නේ. මම දැනුවත්ව මට කීප දෙනෙක් කියලා තියෙනවා මාව යෝජනා කරපුවාම හවල් පුද්ගලයා ඒකට කැමති නැහැ කියලා. ඒක රිජෙක්ට් වෙන කෙනෙක් කට්ටිය දාලා දාගන්නවලු. කමක් නැහැ ඒක දාගත්තට යාලා සංවිධානය කරන ෂෝ එකක ෆ්ලෑෂ් බෑක් සංවිධානය කරන ෂෝ එකක ඒකට කැමති ආටිස්ට්ලා දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒක යාලගේ චොයිස් එක. හැබැයි මේ වෙන සංවිධායකයෝ සංවිධානය කරන දේවල් වලට මේ මිනිස්සු ආසෙහින්දා අපි යෝජනා කරනවා නම් ඇයි මේ මිනිස්සු එතකොට ඒකට අකමැති? ඒක හරි වැරදි. මොකද ඒක සමහර විට ඒ මනුස්සයාගේ මට විතරක් නෙමෙයි. සමහරට මාසෙක පඩි වෙන්න පුළුවන් මේ මනුස්සයාගේ ෂෝ එක. ඒකෙන් ගොඩාක් දේවල් හිතේ ඇති. මොකද කලාකාරයා කියන්නේ එයාගේ වෙන රස්සා නෑ. එයාගේ සින්දු කියන එක තමයි එයාගේ රස්සාව. සමහරට වෙන ආදායම් මාර්ගයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ කුජීත වැඩ කරන්න හොඳ නෑ. ඒ කට්ටිය ප්‍රවීණයි කියාගෙන ප්‍රවීණ නම් අපිත් ප්‍රවීණයි. අපි අවුරුදු 25ක විතර අපිත් මියුසික් කරනවා. අපි චිත්‍රපට වල ඉඳලා ගත්තාම මම සින්දු 150ක විතර මාත් කියලා තියෙනවා. ඔය එක කාලේ සමකාලීන වෙනා ඒ ටික අපිට වැඩිවල් ඇති. නැතුව මේ දක්ෂතාවයක් කියන එහෙම එකක් නෑ ඇත්තම. ඉතින් මම කියන්නේ එහෙම කරන්න එපා. මේ මම දැක්ක ජින්ජර් දාලා තියෙන පෝස්ට් එකක් වවන්කෝ. ඉතින් ආයේ කොන්ද කෙලින් තියාගෙන ඒ ප්‍රකාශ කරනවා හොඳයි මේ මිනිස්සු ගැන. එහෙම කරන්න එපා. අපිට විතරක් මේ රටේ මම හිතන්නේ ආටිස්ට්ලා තව බර ගානකට වැඩ කරනවා. මම කියන්නේ එයා සංවිධානය කරන ෂෝ එකකට අපි ඕනේ නැහැ. හැබැයි අර වෙන මිනිස්සු සංවිධානය කරන මිනිස්සු අපි යෝජනා කරොත් ඒක ඔයා රිජෙක්ට් කරන්න එපා. ඔයා එහෙම කරන්න ඔයාට අයිතියක් නැහැ. හැබැයි මම මේ නිල වශයෙන් ප්‍රකාශ කරනවා මගේ ජීවිතේටවත් ආයි මම ෆ්ලෑෂ් බෑක් කියලා සංගීත කණ්ඩායමේ සින්දු කියන්නේ නැහැ. මාව කවුරු හරි යෝජනා කරත් මම මේ ගත්ත තීරණයක් මොකද ඔයාගේ බෑන්ඩ් එක එන ලොකු බෑන්ඩ් එකක් නෙමෙයි. ඔයාලා කටුකාපු ඒවා ඔයාලා කියනවා නම් දැන් මෙන්න මෙහෙමයි කියලා. ඒක වැරදි ඔයාලා. ඔයාලා ආපු තැන හොඳයි අපි සතුටුයි. නමුත් ඔයාලා වටපිටා හිටිය ඔයාලත් එක්ක සමකාලීනව හිටිය මිනිස්සු එහෙම අමතක කරන්න එපා. යාලා මිනිස්සු ෂෝ එකකට යෝජනා කරනවා නම් ඒ කට්ටියන් ගෙන්න ගන්න ඔයාලා. ඔයා නෙමෙයි ෂෝ එක කරන්නේ. ඔයා බෑකින් බෑන්ඩ් එක විතරයි. ඉතින් එහෙම පොඩ්ඩක් ඔය ඒක තීරණය කරන්න මේ කොහොමත් මම දන්නේ නැහැ මං හිතන්නේ මේ කලාකාරයෝ ගොඩක් වොයිස් කට් දෙයි ජින්ජර් වොයිස් කට් එකට එහෙම අසාධාරණ විච්ච මම හිතනවා ඒක කොන්දක් තියනවා නම් කියපියෝ මේ මම නම් කවදාවත් ආයි ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමට ගීත ගායනා කරන්න දෙන්නේ නැහැ. මට මගේ ගමනක් තියෙනවා මට කොහොමත් අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි මෙච්චර කල් ඉවසුවා ඇත්තට මේ මිනිස්සයා මෙහෙමයි කියලා මේක එක දිගට මට මේ කියන මිනිස්සු කතා කරලා අරුණිවා ගන්න කැමති නැහැ කියනවා. මෙන්න මෙහෙම අපි කොහොමද දාන්නේ? එයා ලිස්ට් එකක් දෙනවා. එයාගේ මෙන්න මෙහෙම දාගන්න ඕනේ මෙහෙම දාගන්න ඕනේ. ඔයා දාගන්න ඔයා සංවිධානය කරන ෂෝ එකක වෙන මිනිස්සු සංවිධානය කරන ෂෝ වලට ඔයා ඇගිලි ගහන්න එපා. ඔයා බෑකින් බෑන්ඩ් එකක් විතරයි කියන ඔයා මතක තියාගන්න. ඔයාට සල්ලි දෙන්නේ ඔයාට සල්ලි දීලා ගේන්නේ අපරත් සල්ලි දීලා ගේන්නේ. හරි? එහෙනම් බොහොම ස්තුතියි. කමක් නැහැ. ඉතින් මම අනිතරත් කියන්නේ හොඳක් කෙලින් තියනවා නම් Tamanට එහෙම අසාධාරණයක් වෙනවා නම් තීරණයක් ගන්න. ඒතකොට මිනිස්සු ඇත්ත නැත්ත මොකක්ද කියලා මිනිසුන් ගැන තේරුම් ගනි. මොකද තව කෙනෙක්ගේ බඩර ගහන එක ඒක කලාව නෙමෙයි. අපි මේ මෙච්චර කල් ඉවසුවේ මේ මිනිස්සු මේ මිනිස්සයා එක යා පෙන්නට ඇතුලේ ඉන්න වෙන මිනිස්සෙක්. ඉතින් කවන්න ජයව එහෙනම් හැමෝටම සුබ දවසක්.